අද ලෝක දේශපාලනයේ තීරණාත්මක මොහොතක් උදා වෙමින් තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි අවවාදයක් නිකුත් කරලා තියෙනවා. ඔහු කියන දේ ඉතා පැහැදිලි. හෝමුස් සමුද්‍ර සංධිය හරහා යන තෙල් ටැංකර් ප්‍රවාහනය බ්ලොක් කරනවා නම් එයට ප්‍රතිචාර ලෙස ඉරානයට කිසිදා නොදිටු අන්ප්‍රෙසිඩෙන්ටඩ් යුද ප්‍රහාරයක් එල්ල කරනු ඇත කියලා ඔහු අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. හෝමුස් සමුද්‍ර සංධිය කියන්නේ ලෝකයට ඉතා වැදගත් ස්ථානයක්. ලෝකයේ තෙල් සැපයුමේ 20කට වඩා වැඩි ප්‍රමාණයක් මේ සමුද්‍ර මාර්ගය හරහා ගමන් කරනවා. ඒ නිසා මේ සංධිය බ්ලොක් වුණොත් ඒක මැද පෙරදිග ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. එය ලෝක ආර්ථිකයටම බලපාන විශාල ගැටලුවක් වෙන්න පුළුවන්. දැනටමත් ඇමරිකාව තම කැරියර් ස්ට්‍රයික් ගෲප් සහ නේවල් ෆ්ලීට් කිහිපයක් හෝමුස් සමුද්‍ර සංධිය ආසන්නයට යොමු කරලා තියෙනවා. එහි ප්‍රධාන අරමුණ තමයි තෙල් ටැංකර් ආරක්ෂා කිරීම සහ එම මාර්ගය විවෘතව තබා ගැනීම. මෙම තත්ත්වයේ තවදුරටත් උග්‍ර වුණොත් ලෝකයේ තෙල් මිල ඉහළ යාමත් ඒ සමග ශ්‍රී ලංකාවේ ෆියුවල් ප්‍රයිසස් ඉහළ යාමටත් ඉඩ තියෙනවා. ඉතින් මේ තත්ත්වය ගැන ඔබ මොකද හිතන්නේ? ඔබගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ ෂෙයා කරන්න.